ආයිබෝවන් ළමයි අපි අද මේ වීඩියෝ එකෙන් කර්තෘකාරක වාක්‍යයක් කර්මකාරක වාක්‍යයක් බවට සරලව පත් කරගන්න හැටි බලමු. ඔයාලට දීලා තියෙන කර්තෘකාරක වාක්‍ය තමයි වැද්දෝ මුවන් මරති කියන එක. පළවෙනි පියවරේදී වෙන්නේ ළමයි වැද්දෝ කියන උක්තය අනුක්ත කරද්දී වැද්දන් බවට පත්වෙන එක. ඊළඟට ඔයාලා දෙවන පියවරේදී විසින් කියන නිපාතය යොදන්න ඕනි. තුන්වෙනි පියවරේදී වෙන්නේ ළමයි අනුක්තය උක්ත කිරීම. අනුක්තය කියලා කියන්නේ මුවන් උක්ත කරාම මුවෝ බවට පත් වෙනවා. හතරවෙනි පියවරේදී වෙන්නේ අවසාන ක්‍රියාවට නූ අකුර එකතු කරන එක. ඒ කියන්නේ අපිට වාක්‍ය දීලා තිබුණ වැද්දෝ මුවන් මරති කියලා. ඒ මරති කියන අවසාන ක්‍රියාව කර්මකාරක බවට පත් කරද්දී අවසාන ක්‍රියාවට නූ අකුර යොදන්න කිව්වහම මරති කියන එකට මරනු කියලා දාන්න ඕනි. අපි ළමයි පස්වෙනි පියවරේදී කරන්නේ ලබ හෝ ලද ක්‍රියාවෙන් වාක්‍ය අවසන් කිරීම. ලබ කියන එකට උදාහරණ විදිහට ලබයි, ලබති, ලැබුවෝය, ලබන්නෝය වගේ ඒවා ගන්න පුළුවන්. ලද කියන එකට උදාහරණ විදිහට ලදී, ලද්දේය, ලද්දීය, ලද්දාය, ලද්දෝය වගේ ඒවා ගන්න පුළුවන්. අපි දැන් බලමු ළමයි ලබ හෝ ලද ක්‍රියාවෙන් වාක්‍යයක් අවසන් කරද්දී අපි මොන වගේ දේවල් ගැනද සැලකිලිමත් වෙන්න ඕනි කියලා. පළවෙනි එක තමයි ළමයි මුල් වාක්‍යයේ කාලය. ඒ කියන්නේ කර්තෘකාරක වාක්‍යයේ කාලය තමයි බලන්න ඕනි. අපි කර්තෘකාරක වාක්‍යනේ කර්මකාරක වාක්‍ය බවට පත් කරන්නේ මේ. එතකොට කර්තෘකාරක වාක්‍ය තිබ්බේ වැද්දෝ මුවන් මරති කියලානේ. ඒක ළමයි වර්තමාන කාලය තමයි අපිට ගන්න තියෙන්නේ. ඉතින් එතකොට මුල් වාක්‍යයේ කාලය වර්තමාන කාලය. ඊළඟට දෙවෙනි එක තමයි වත්මන් වාක්‍යයේ ලිංගය. ඒ කියන්නේ වත්මන් වාක්‍යයේ ලිංගය කියලා කියන ළමයි අපි කර්තෘකාරක වාක්‍ය කර්මකාරක වාක්‍ය බවට පත් කරගත්තට පස්සේ තියෙන වාක්‍ය ලිංගය බලන්න ඕනි. එතනදී ළමයි තියෙන්නේ වැද්දන් කියන එකනේ. වැද්දන් මුවෝ කියන එකේ තියෙන. එතකොට ඒක පුරුෂ ලිංගය නිසා අපිට එතනදී ගන්න තියෙන්නේ පුරුෂ ලිංග කියලා මේ වාක්‍යයට අනුව. ඊළඟට තුන්වෙනි එක තමයි ළමයි වත්මන් වාක්‍යයේ වචනය මොකක්ද කියන එක බලන්න ඕනි. මෙතනදී තියෙන්නේ වැද්දන් විසින් මුවෝ මරනු ලබලද කියන ක්‍රියාවෙන් අවසන් කිරීමක් නේ තියෙන්නේ. එතකොට වැද්දන් මුවෝ කියන දෙකම ළමයි බහුවචන. ඒ කියන්නේ වැද්දන් ගොඩක් මුවෝ ගොඩක් මරනවා කියන එකනේ මෙතනදී අදහස් වෙන්නේ. එතකොට ළමයි එතනදී වත්මන් වාක්‍යයේ වචනේ, ඒ කියන්නේ වත්මන් වාක්‍ය කියලා කියන්නේ කර්මකාරක වාක්‍ය, කර්තෘකාරක වාක්‍ය කර්මකාරක බවට පත් කරද්දී ඒ කර්මකාරක වාක්‍ය තුල තියෙන වචනය තියෙන්නේ අපිට බහුවචනයෙන් මේ වාක්‍යයට අනුව දීලා. ඒ නිසා අපි ඔන්න ඔය තුන ගැන තමයි සැලකිලිමත් වෙන්න ඕනේ. එතකොට ඒ තුන සැලකිලිමත් වුණාම අපිට අපේ අවසාන අවශ්‍ය අපේ වාක්‍ය හදාගන්න පහසු වෙනවා. ඉතින් ළමයි මම අර කලින් කියපු පියවරවල් ටික හරියටම කරාට පස්සේ අපිට අවසාන උත්තරේ විදිහට එනවා කර්තෘකාරක වාක්‍ය කර්මකාරක වාක්‍ය බවට පත් කිරීමේදී වැද්දෝ මුවන් මරති කියන කර්තෘකාරක වාක්‍ය කර්මකාරක වාක්‍ය කරද්දී අපිට වැද්දන් විසින් මුවෝ මරනු ලබති කියලා අවසාන උත්තරේ ලියන්න පුළුවන්. ඉතින් ළමයි ඔන්න ඔය විදිහට තමයි සරලව කර්තෘකාරක වාක්‍යයක් කර්මකාරක වාක්‍යයක් බවට පත් කරන්නේ. මම හිතනවා ඔයාට මේක පැහැදිලි වෙන්න ඇති කියලා. ඔයා මගේ වීඩියෝ එකත් එක්ක මුලින් ඉඳලා අගට එකතු වුණාට ඔයාට ගොඩක් ස්තුතියි. ඔයා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයාගේ වටින කමෙන්ට් එකත් පහලින් දාන්න. ඔයාගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.